සුළඟ ඇති වෙන්නේ සූර්ය තාපය නිසා. ඒ කියන්නේ කොහොමද? එක් තැනක සූර්ය තාපය වැඩි වෙනකොට ඒ තාපය ඒ හරිය වාතයේ උණුසුම් වෙනවා. වාතයේ උණුසුම් වෙච්ච ගමන් උණුසුම් වෙච්ච වාත ධාරා ඉහළ නගිනවා. ඒතර මේ වාත ධාරා ඉහළ නගපු තැන වාතයේ අඩුවක් තියෙනවා. ඒ අඩුව පුරවන්න කොහින් හරි මෙතෙන්ට වාතය ගලාගෙන එන්න ඕනේ. එලෙස ගලාගෙන එන වාත ධාරාව තමයි සුළඟ කියලා අපි හඳුන්වන්නේ. ඈත අතීතයේ සුළඟ ප්‍රයෝජනට ගත්ත අවස්ථා තියෙනවා අපේ මුතුන් මිත්තන්. එකක් තමයි මේ ධාන්‍ය අඹරන්න සුළඟ ප්‍රයෝජනට අරන් තියෙනවා. එතකොට රුවල් නැව් යන්න සුළඟ ප්‍රයෝජනට අරන් තියෙනවා. වී පිරිසිදු කරන්න අපි නැත්නම් ඒකට කියනවා හුලං කිරීම කියලා. වී පිරිසිදු කරන්න නැත්නම් හුලං කිරීමට සුළඟ යොදාගෙන තියෙනවා.